මුදලාලි තෙල් බෝතලයක් දෙන්නකෝ. නෑ තෙල් නෑ. දැන් දවස් ගාණක් වෙනවා තෙල් ඉවර වෙලා. තෙල් බෝතලයක් ඇහැට දැක්ක කාලයක් මතක නෑ. බොරු කියන්නේ බා මුදලාලි. මං දැනුත් දැක්ක මේ සෝමිය තෙල් බෝතලයක් අරගෙන යනවා. අනේ මුදලාලි තෙල් බෝතලයක් දෙන්නකෝ. නෑ ඔය තෙල් නෑ. දැන් සරා කිව්වනේ. අනිතර එනවා. තෙල් බෝතලයක් දෙන්න. අනිතර ඇවිල්ලා කොහමද මුදලාලි? මේ අපේ පවුලේ ගෙදර එනවා කිව්වේ හෙටනේ. අනිතර තෙල් අරන් මොනා කරන්නද? ඒව මන් දන්නේ නෑ ඔය. දැන් තම්සර දෙන්න මගේ ළඟ තෙල් නෑ. තම්සර තෙල් ඕන නම් අනිත් එනවා. දැන් පොලිසියෙන් දැක්කොත් තම්සරේ මාවේ දෙන්නද කුදලන් යනවා. ඒ මොකටද මුදලාලි පොලිසියෙන් අල්ලන් යන්නේ? ඇයි මුදලාලි විකුණන්නේ බාර තෙල්ද? බාර තෙල් නෙමෙයි ඔය හොඳ තෙල් තමයි. ඒක තම්සර දන්නේ නැද්ද? තෙල් විකුණන අවුරුදු පොලිසියෙන් අල්ලන් යනවා කියලා. විකුණන මාවත් අල්ලන් යනවා. ගන්න තම්සරවත් අල්ලන් යනවා. දෙන්නටම හිරකට වෙලා ඉන්න පුළුවන්. ඇත්තටම මුදලාලි තෙල් ගන්න අවුරුදු තිර යන්න වෙනවද? නැත්තම් ඔයි. එතකොට මුදලාලි අපේ ගෑණි මං හිරේට යන බව දැනද මේ තෙල් ගන්න බව කඩේට එව්වේ. ඒව මන් දන්නේ නෑ ඔයි. එතකොට මුදලාලි කියන්නේ අපිට පපඩමක්වත් බදන් ගන්න බැරි තත්ත්වයකට පත් වුණා කියලාද? පපඩම්? මොන පපඩම්ද ඔයි? මොන පපඩමක්ද කියන්නේ? අර පෙරේද මුදලාලින් අරන් ගිහපු පුස්කාපු පපඩම් ටික. තම්සේ මේ පපඩම් පදින තෙලක්ද ඔය යහුවේ? නැතු ඉතින් වෙන මොන තෙලක්ද? මම හේතුවේ මේ. මට තේරුණා මුදලාලි මට තේරුණා. ඔය මුදලාලි වහින් ඔරෝ කියනකොට මට තේරුණා. ඒ උරාට මුදලාලි මම ඒ තෙල් වලින් පපඩම් පදින්න කැමති නෑ. මොකද එලකි තෙල් වලින් පපඩම් පැත්තම අමුතු රහක් එනවා ඒකයි. මොන එලකි තෙල්ද ඔය? මොන එලකි තෙල්ද කියන්නේ? අර මුදලාලිගේ රාක්කයට තියෙන පුස්කාපු එලකි තෙල්. ඒ බඩ කටත්තු තෙලක් ගැන නෙමෙයි ඔය මම මේ කිව්වේ. මට දැනුනේ මීටර් උනේ. ඒත් මුදලාලි ගිතෙල් වලින් පපඩම් බැද්දට පපඩම හරියට පිපෙන්නේ නෑ අනේ. ගිතෙල් අනේ යනවා යන්න. එතකොට ගිතෙලුත් නෙමෙයිද? ඕගොල්ලන් දන්න වෙන තෙලක් තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.